අයිබෝයි. අද මම ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් කතා කරොත් හොඳයි කියලා හිතුවා. අද මම ඔයාලත් එක්ක කතා කරනවා ඉන්සෙක්ටිසයිඩ්. එහෙම නැත්නම් කෘමිනාශක වර්ගීකරණය කරන්නේ කොහොමද? ඒ වගේම කෘමිනාශක වල රසායනික සංයුතිය අනුව මේ වර්ගීකරණයට එක එක කෘමීන් මර්ධනය වෙන්නේ කොහොමද? මේ වගේ පොඩි විස්තරයක් කතා කරොත් හොඳයි කියලා හිතුවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව කෙලින්ම යමු අපේ මාතෘකාවට. ඉතින් කෘමිනාශක වර්ගීකරණය කරද්දී අපිට බලපාන ප්‍රධාන සාධක කීපයක් සලකලා බලනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාකාරීත්වය, ඒ කෘමිනාශකයේ ක්‍රියාකාරීත්වය, ඒ වගේම රසායනික සංයුතිය, ඒ වගේම භාවිතා කරන ආකාරය. ඉතින් මේ වගේ තත්ත්වයන් එක තමයි කෘමිනාශක වර්ගීකරණය සිද්ධ වෙන්නේ. අපි මුලින්ම බලමු කෘමිනාශක වර්ගීකරණයේ මේ රසායනික සංයුතිය අනුව කෘමිනාශක වර්ගීකරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ රසායනික කෘමිනාශක වර්ග ගැන කතා කරද්දී අපිට ප්‍රධාන කෘමිනාශක වර්ග තුනක් බලා ගන්න පුළුවන්. එකක් රසායනික කෘමිනාශක, එහෙම නැත්නම් කෙමිකල් ඉන්සෙක්ටිසයිඩ් කියලා කියනවා. ඒ වගේම ස්වභාවික කෘමිනාශක, ඒ වගේම ජෛව විද්‍යාත්මක නිෂ්පාදනය කරපු කෘමිනාශක. ඉතින් අපි මුලින්ම බලමු රසායනික කෘමිනාශක කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ, ඒ වගේ බලපෑම කොහොමද කෘමීන්ට සිද්ධ වෙන්නේ කියලා. ඉතින් රසායනික කෘමිනාශක වල ආකාර කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඕගොන ක්ලෝරින් අඩංගු රසායනික සංයෝගය අඩංගු කෘමිනාශක වර්ග තියෙනවා. ඉතින් මේ කෘමිනාශක ඉතාමත් ක්‍රියාකාරීත්වයෙන් වැඩි, ඒ වගේම පරිසරයට මිනිසුන්ට වැඩියෙන් හානි කරනවා. හොඳම උදාහරණය තමයි DDT කියලා කියන්නේ. ලෝකෙ මුලින්ම නිෂ්පාදනය කරේ මේ කාණ්ඩයේ කෘමිනාශක. එහෙම නැත්නම් මේ ඕගන ක්ලෝරින් රසායනික සංයෝගය අඩංගු කෘමිනාශක. මේක ඇමරිකා එක්සත් ජනපදයේ ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් වුණා. එයාලගේ උකුස්සොන්ට ඒ වගේම මිනිසුන්ට ලොකු හානිකර තත්ත්වයක් ආපු නිසා තහනම් කරා. ඒ වගේම ලෝකයේ මේ වෙද්දී ගොඩක් රටවල මේ DDT එහෙම නැත්නම් ඇල්ඩ්‍රින් කියන රසායනික සංයෝග අඩංගු මේ කෘමිනාශක තහනම් කරලා තියෙන්නේ. ඉතින් මේ මුලින්ම අපි කතා කරේ ඕගන ක්ලෝරින් කියන රසායනික සංයෝග අඩංගු කෘමිනාශකය. දෙවෙනියට අපි කතා කරනවා ඕගන ෆොස්ෆේට් අඩංගු කෘමිනාශක. මේකත් පරිසරයට වගේම මිනිසුන්ට ගොඩක් හානි කරයි. ඉතින් මේක ගොඩක් කෘමීන්ගේ ස්නායු පද්ධතියට තමයි බලපෑම් කරන්නේ. මේකට උදාහරණ තමයි මැලතියන්, ඒ වගේම ප්‍රේතියන් කියලා කියන්නේ. ඉතින් මේ කාණ්ඩයේ කෘමිනාශකත් මේ වෙද්දී තරමක් දුරට මිනිස් පරිභෝජනයට හානි කර නිසා අඩු වශයෙන් තමයි භාවිතා වෙන්නේ. තුන්වෙනියට අපි කතා කරනවා කාබමේට්ස් අඩංගු රසායනික සංයෝග අඩංගු කෘමිනාශක. මේ කෘමිනාශක කෘමීන්ගේ ස්නායු පද්ධතියට ඍජුවම බලපෑම් කරනවා. ඒ වගේම මේකත් කලින් කතා කරා වගේම මානව සෞඛ්‍යයට නම් බලපෑම් කරනවා. ඉතින් මේකට උදාහරණ විදිහට අපිට කාබ්‍රිල්, ඒ වගේම මෙතොමිල් වගේ රසායනික කෘමිනාශක වර්ග අපිට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඉතින් අපි හතරවෙනියට කතා කරන කෘමිනාශක වර්ගය තමයි පයිරෙට්‍රොයිඩ් කියලා කියන්නේ. ඉතින් මේක ඇත්තටම මේ රසායනික ද්‍රව්‍ය වලින් නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. මේක ස්වභාවිකව නිස්සාරණය කරනවා. පයිරෙට්‍රම් කියන ස්වභාවික ද්‍රව්‍ය වලින් තමයි නිස්සාරණය කරන්නේ. ඉතින් මේ විදිහට නිෂ්පාදනය කරලා කෘමීන්ට ස්නායු වලට බලපෑම් කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ කෘමිනාශක වර්ගය ක්‍රියාත්මක වෙන්නේ. මේකට උදාහරණ විදිහට අපිට පර්මෙත්‍රින්, ඒ වගේම සයිබර්මෙත්‍රින් වගේ රසායනික සංයෝග අඩංගු කෘමිනාශක උදාහරණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් කෘමිනාශක වර්ග ගැන කතා කරද්දී දෙවෙනියට තවත් වැදගත් කෘමිනාශක වර්ගයක් තමයි මේ ජෛව විද්‍යාත්මකව නිෂ්පාදනය කරන කෘමිනාශක, බයොලොජිකල් ඉන්සෙක්ටිසයිඩ් කියලා කියන්නේ. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට බැක්ටීරියා, දිරීර, වෛරස්, ඒ වගේම නෙමටෝඩ්ස් යොදාගෙන තමයි මේ විදිහට කෘමිනාශක නිෂ්පාදනය සිද්ධ කරන්නේ. අපි මුලින්ම බලමු බැක්ටීරියා යොදාගෙන නිෂ්පාදනය කරන කෘමිනාශක වර්ග මොනවාද තියෙන්නේ කියලා. අතන මෙතනදී වෙන්නේ බැක්ටීරියා යොදාගෙන තමයි කෘමිනාශක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ නිස්සාරණයෙන් ගන්න මේ කෘමිනාශක ගොඩක් වෙලාවට කෘමීන්ගේ ජීවන චක්‍රයට තමයි බලපෑම් කරන්නේ. ඉතින් ඒක නිසා එක එක අවස්ථාවලදී ගොඩක් වෙලාවට බිත්තර අවස්ථාව වෙන්න පුළුවන්, කීට අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවලදී ජීවන චක්‍රයට බලපෑම් කරලා කෘමී ගහණය පාලනය කරන එක තමයි සිද්ධ වෙන්නේ. හොඳම උදාහරණය තමයි බැසිලස් තුරන්ජිසයිසස් කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් ලෝකේ ප්‍රසිද්ධ ජෛව විද්‍යාත්මක නිෂ්පාදනය කරපු කෘමිනාශකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් බැක්ටීරියා යොදාගෙන කෘමිනාශක නිෂ්පාදනය කරා වගේම වෛරස් යොදාගෙන කෘමිනාශක වර්ග නිෂ්පාදනය කරනවා. ඉතින් මේ විදිහට නිෂ්පාදනය කරන කෘමිනාශකත් ගොඩක් වෙලාවට මේ කෘමීන්ගේ ජීවන චක්‍රයට තමයි බලපෑම් කරන්නේ. ඉතින් වෛරස් යොදාගෙන නිෂ්පාදනය කරන කෘමිනාශක වලට උදාහරණ විදිහට NPV කියලා කියනවා. ඉතින් මේ නියුක්ලියෝපොලි හෙට්‍රෝවෛරස් එක ගොඩක් වෙලාවට මේ වෛරස් වලින් නිෂ්පාදනය කරන කෘමිනාශකයක් විදිහට ජනප්‍රිය වෙලා තියෙනවා. ඊළඟට අපි දිලීර වලින් නිෂ්පාදනය කරන කෘමිනාශක ගත්තත් ඒත් අපි කලින් කතා කරපු විදිහම තමයි කෘමියෙක්ගේ ජීවන චක්‍රයට බලපෑම් කරනවා. ඉතින් මෙතනදී මේ ෆංගස් විශේෂ කාණ්ඩයක් යොදාගෙන තමයි
මේ කෘමිනාශක වර්ග නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ උදාහරණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් බැවරියා බැසියානා කියන ෆංගස් එක යොදාගෙන නිෂ්පාදනය කරන කෘමිනාශක අපිට හඳුන්වන්න පුළුවන් මේ විදිහට කෘමි මර්ධනයට යොදා ගන්න ජෛව විද්‍යාත්මක කෘමිනාශකයක් විදිහට. ඒ වගේම ජෛව විද්‍යාත්මක තවත් කෘමිනාශක නිෂ්පාදනයක් සිද්ධ වෙනවා මේ නෙමටෝඩ්ස් යොදාගෙන. ඉතින් මෙතනදී ගොඩක් අපි කලින් කතා කරපු විදිහම තමයි කෘමියේ ජීවන චක්‍රයට බලපෑම් කරන නෙමටෝඩා යොදාගෙන මේ කෘමිනාශක වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේකට උදාහරණ විදිහට අපිට ස්ටයිනනේමා කියන විශේෂයේ නෙමටෝඩ්ස්ලා යොදාගෙන තමයි මේ කෘමිනාශක වර්ග නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ජෛව විද්‍යාත්මකව නිෂ්පාදනය කරන කෘමිනාශකත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම පරිසරයටත් බලපෑම අඩු වෙන විදිහට ඒ වගේම වැඩි කාර්යක්ෂමතාවයකින් වගාවක ඉන්න කෘමීන් පාලනය කරන ඉතාමත් වැදගත් වෙනවා මේ ජෛව විද්‍යාත්මක නිෂ්පාදනය කරන කෘමිනාශක. ඉතින් තුන්වෙනියට අපි කතා කරනවා ස්වභාවිකව නිෂ්පාදනය කරන කෘමිනාශක. අපි හොඳම උදාහරණය තමයි කොහොඹ තෙල්. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට මේක පරිසරයටත් වගේම මිනිසුන්ටත් හිතකර විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ස්වභාවික ද්‍රව්‍ය වලින් තමයි නිස්සාරණය කරලා මේ කෘමිනාශක නිෂ්පාදනය සිද්ධ කරන්නේ. කෘමියේ ජීවන චක්‍රයට බලපෑම් කරනවා අපි කලින් කතා කරා වගේම මේකට උදාහරණ විදිහට නීම් ඔයිල් එහෙම නැත්නම් කොහොඹ තෙල් පයිරෙට්‍රම් අපි කලින් කතා කරා පයිරෙට්‍රම් කියන ස්වභාවික ද්‍රව්‍ය නිෂ්පාදනය නිස්සාරණය කරලා ගන්න නිෂ්පාදනත් මේ ස්වභාවික කෘමිනාශක කාණ්ඩයට අපිට ඇතුළත් ගන්න පුළුවන්. රසායනික කෘමිනාශක ඒ වගේම ස්වභාවික කෘමිනාශක ඒ වගේම ජෛව විද්‍යාත්මකව නිෂ්පාදනය කරන කෘමිනාශක වලට අමතරව අපිට නියෝනිකොටිනොයිඩ්ස් කියන කෘමිනාශක යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකට හොඳම උදාහරණ තමයි ඉමිඩාක්ලෝප්‍රේට් ඒ වගේම තයෝමෙතක්සාම් කියලා කියන්නේ. මේ කෘමිනාශකත් ගොඩක් වෙලාවට කෘමීගේ ස්නායු පද්ධතියට බලපෑම් කරනවා. ඊට අමතරව ඉන්සෙක්ට් ග්‍රෝත් රෙගුලේටර්ස් තියෙනවා. ඉතින් මේ කෘමිනාශක ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ කෘමීන්ගේ වර්ධනය ඒ වගේම විකසනය අකාර්යක්ෂම කරන. ඒ කියන්නේ පාලනය කරලා මේ වර්ධනය පාලනය කරලා කෘමි ගහණය පාලනය කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනට උදාහරණ විදිහට අපිට මෙත්‍රොපීන් ඒ වගේම පිරොෆොක්සිෆෙන් කියන කෘමිනාශක වර්ග අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට විවිධ කෘමිනාශක වර්ග අපිට වෙළඳපොලේ බලා ගන්න පුළුවන්. ඉතින් අද මට ඔයාලත් එක්ක කතා කරන්න ඕන වුණේ කෘමිනාශක වර්ග කොහොමද වර්ගීකරණය කරලා තියෙන්නේ වගේම මේ කෘමිනාශක වර්ග මොනවාද කියලා. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේක වටිනවා කියලා හිතනවා වගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේම තව ලස්සන වීඩියෝ එකකින් අපි හෙට මුණ ගැහෙමු.